ආයුබෝවන්. අද අපිත් එක්ක එකතු වෙන්නේ අතීත ලංකාවට යන ගවේෂණයකට. ඉතින් අපි බලමු අපේ ඉතිහාස කතාවක් ගොඩනැගිලා තියෙන හෝඩුවාවන් මොනවද? ඒවයින් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා. හරි. එහෙනම් මෙන්න පළවෙනි ප්‍රශ්නය. කොහොමද අපි හරියටම දන්නේ අවුරුදු 10 ගණනකට කලින් මොනවද උනේ කියලා? ඒක නිකම් ලොකු අභිරහසක් වගේ නේද? අන්නේ අභිරහස විසඳ ගන්න තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් මේ අභිරහසට උත්තරේ තියෙන්නේ ඓතිහාසික සාක්ෂිවල. අපි මේවට කියන විශේෂ නමක් තියෙනවා. ඒ තමයි මූලාශ්‍රය. අනේ ඒක තමයි මේ ගමනේ යතුර. ඔව් හරියටම කිව්වොත් මේ ඓතිහාසික මූලාශ්‍ර කියන්නේ හිතන්නකෝ රහස් පරීක්ෂකයෙක්ට අපරාධයක් ගැන හොයද්දී හම්බෙවෙන හෝඩුවාවන් වඩේ කියලා. ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ මේ හෝඩුවාවන් පාවිච්චි කරලා තමයි අතීතයේ කතාව නැවත ගොඩනගන්නේ. හරි. මේ මූලාශ්‍ර එහෙමත් නැත්නම් මේ හෝඩුවාවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි ලිඛිත මූලාශ්‍ර. ඒ කියන්නේ පුස්කොළ පොත්, වාර්තා වගේ ලියලා තියෙන දේවල්. අනික තමයි භෞතික මූලාශ්‍ර. ඒ කියන්නේ අතට අල්ලන්න පුළුවන්, ඇහැට දකින්න පුළුවන් දේවල්. නටබුන්, කාසි, සෙල්ලිපි වගේ දේවල්. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ ලිඛිත මූලාශ්‍ර ගැන. අතීතයේ මිනිස්සු එයාලගේ කතා, එයාලගේ වැදගත් සිදුවීම් කොහොමද ලියලා අනාගතයට ඉතිරි කළේ කියලා. දැන් මේ ලියපු දේවලුත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය මූලාශ්‍ර. ඒ කියන්නේ අපේම රටේ අය, ලාංකිකයෝ අපේ ඉතිහාසය ගැනම ලියපුවා. අනික් වර්ගය තමයි විදේශීය මූලාශ්‍ර. මේව තමයි පිට රටවලින් ලංකාවට ආපු සංචාරකයෝ වගේ අය ලියපු දේවල්. ඉතින් මේකෙන් අපිට පිටින් කෙනෙක් අපේ රට දිහා බලපු විදිහ ගැනත් අදහසක් ගන්න පුළුවන්. දේශීය මූලාශ්‍ර කිව්වම අපිට කොහොමදවත් අමතක කරන්න බැරි නමක් තමයි මහාවංශය. ඇත්තටම අපේ ඉතිහාස කතාවේ කොඳුනාරටියේ වගේ තමයි මේ කෘතිය. මෙන්න මේ උද්ෘතය හරිම වැදගත්. රටක ඉතිහාසය අඛණ්ඩව එකම කෘතියක ලියවී තිබීම ලාංකිකයන්ට ආඩම්බර විය හැකි කරුණකි. ඇත්තටම මේක එහෙමයි. එක දිගට පිළිවෙලකට රටක ඉතිහාසය එකම කෘතියක ලියාවිලා තියෙන එක ලෝකෙම හරිම දුර්ලභ දෙයක්. ඒක අපිට තියෙන ලොකු සම්පතක්. හරි. දැන් විදේශීය මූලාශ්‍ර පැත්තට හැරුණොත් අපිට නියම උදාහරණයක් හම්බ වෙනවා. ඒ තමයි ෆාහියන් හාමුදුරුවන්ගේ වාර්තා. හිතන්නකෝ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී චීනයේ ඉඳලා කොච්චර දුරක් ගෙවාගෙන ලංකාවට ඇවිල්ලා අවුරුදු දෙකක්ම අනුරාධපුරයේ අභයගිරි විහාරයේ නැවතිලා හිටියා. උන්වහන්සේ දැකපු දේවල් ලියපු නිසා ඒ කාලේ අපේ රටේ තිබ්බ සමාජය ගැන සංස්කෘතිය ගැන පිටස්තර කෙනෙක්ගේ ඇසින් බලන්න අපිට පුළුවන් වෙලා තේලුවා. හොඳයි. අපි ලිඛිත මූලාශ්‍ර ගැන කතා කළානේ. දැන් යමු අනික් පැත්තට. භෞතික මූලාශ්‍ර. ඒ කියන්නේ අතීත මිනිස්සු පාවිච්චි කරපු එයාලා අතින් හැදුණු අදට ඉතිරි වෙලා තියෙන දේවල්. මේවා තමයි ඇත්තටම කතා කරන සාක්ෂි. මේ භෞතික මූලාශ්‍ර අතරින් ඊටම වේගගත් තැනක් ගන්නේ සෙල්ලිපි. සරලවම කිව්වොත් ගල් උඩ කොටපු ලියවිලි. මේවත් එක එක විදිහට වර්ග කරනවා. ඒ ලියවිල්ල කොටලා තියෙන ගලේ ස්වභාවය අනුව මෙන්න බලන්න කොච්චර වර්ග තියෙනවද කියලා. ලෙන් ලිපි තියෙනවා, ගිරිලිපි තියෙනවා, ටැම් ලිපි, පුවරු ලිපි, ආසන ලිපි. මේ හැම එකකින්ම අපිට වෙනස් වෙනස් තොරතුරු ලැබෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අර හරිම පැරණි බ්‍රාහ්මීය ලෙන් ලිපි තියෙන්නේ. ඒවයින් අපිට දැනගන්න ලැබෙනවා ඒ කාලේ භික්ෂූන් වහන්සේලාට ලෙන් පූජා කරපු විදිහ ගැන. හැබැයි භෞතික මූලාශ්‍ර කිව්වම සෙල්ලිපි විතරක්ම නෙවෙයි. පුරාවිද්‍යාඥයෝ පොළව යටින් හාරලා හොයාගන්න නටබුම්, පැරණි මිනිස්සුන්ව භූමි දාන කරපු තැන්, ඒ කියන්නේ සුසාන භූමි, එයාලා පාවිච්චි කරපු භාණ්ඩ මේ ඔක්කොම ඒකට අයිති. මෙන්න බලන්න නියම උදාහරණයක්. මේ තියෙන්නේ ඉබ්බන් කටුව කියන තැනින් හම්බ වුණු පබළු. මේවා ක්‍රිස්තු පූර්ව 750වත් 450වත් අතර කාලෙට අයිති. හිතන්න මේ පොඩි පබළු ඇට ටිකකින් ඒ කාලේ මිනිස්සුන්ගේ රසාස්වාදය ගැන, එයාලා ළඟ තිබ්බ තාක්ෂණය ගැන, එයාලගේ වෙළඳ සම්බන්ධතාවය ගැන කොච්චරනම් දේවල් අපිට කියනවද? ඒ වගේම තමයි මේ තියෙන්නේ පුරාණ අනුරාධපුර නගරයේ පුරාවිද්‍යාත්මක සිතියමක්. මේ වගේ දෙයක් අධ්‍යයනය කරාම අපිට තේරෙනවා ඒ කාලේ කොච්චර සැලසුම් සහගතව නගර නිර්මාණය කරලා තියෙනවද කියලා. පාරවල්, ගොඩනැගිලි, වැව්, අමුණු මේ හැම දෙයකින්ම ඒ සමාජයේ සංවිධාන ශක්තිය ගැන අපිට ලොකු චිත්‍රයක් මවා ගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් සාමාන්‍ය පෙළ විභාගයට ඉතිහාසය කරන අයට මෙන්න පොඩි ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්න විභාගයට එන්න පුරුවන්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වර්ග දෙකක් නම් කර ඉතිහාසයේ හැදෑරීමේදී ඒවා යති වැදගත්කම පැහැදිලි කරන්න. අපි මේ කතා කරපු දේවල් මතක් කරගෙන මේකට උත්තරයක් හිතෙන් ගොඩනගා ගන්න බලන්න. උදාහරණයක් විදිහට සෙල්ලිපි සහ නටබුන අරගෙන ඒවෙන් ඉතිහාසය දැනගන්න තියෙන වැදගත්කම පැහැදිලි කරන්න පුළුවන්.
හොඳයි. අපි මේ මූලාශ්‍ර ගැන, ලිඛිත දේවල් ගැන, භෞතික දේවල් ගැන මේ හැමදේම කතා කළා. ඒත් ඇත්තටම මොකටද අපි මේ ඉතිහාසය ඉගෙන ගන්නේ? මොකක්ද මේකේ තියෙන වටිනාකම? ඉතිහාසය ඉගෙන ගන්න එකේ අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපේ මේ රට, මේ ජාතිය හැදුනේ කොහමද, ඒකට දායක වුණේ කවුද කියලා තේරුම් ගන්න. අනිත් එක තමයි අතීතයේ මිනිස්සු මුහුණ දුන්නු අභියෝග වලින්, එයාලා ලබාගත්තු ජයග්‍රහණ වලින් අපිට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ සමාජයේ අපේ තැන, අපේ වගකීම මොකක්ද කියලා තේරුම් ගන්නත් ඉතිහාසය උදව් වෙනවා. මෙන්න මේ කියමනින් එක හරි ලස්සනට කියවෙනවා. ඉතිහාසය ඉගෙනීම මගින් තමාට සමාජය වෙනුවෙන් කළ හැකි සේවය පිළිබඳ පූර්ව වැටහීමක් ඇති කර ගැනීමට අවශ්‍ය මඟ පාදා ගත හැකියි. ඒ කියන්නේ ඉතිහාසය දැනගත්තම අපි කවුද, අපි ආවේ කොහෙන්ද කියලා තීරුණාම අපිට සමාජයට බැඩදායි දෙයක් කරන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. එහෙනම් අපි අද කතා කරපු හැම දෙයකින්ම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. ඉතිහාසය කියන්නේ නිකම් අතීතය ගැන කතාවක් නෙවෙයි. ඒක තමයි අපි කවුද කියන එකේ පදනම. ඒ වගේ මේක අපේ අනාගතයට පාර පෙන්නන මඟ පෙන්වීමක්. හොඳයි. යන්න කලින් මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් හිතන්න. තව අවුරුදු 1000කින් විතර අනාගතේ පුරාවිද්‍යාඥයෙක් අපි මේ කාලේ ගැන හොයනකොට එයාලට හම්බ වෙන මූලාශ්‍ර මොනව වේද? අපේ Facebook post එකක්, YouTube වීඩියෝ එකක්, එහෙමත් නැත්නම් අපි පාවිච්චි කරලා විසි කරපු ප්ලාස්ටික් බෝටලයක්ද? අපි ඉතිරි කරලා යන්නේ මොන වගේ හොඩුවාවන්ද?